ග්‍රවුන්ඩ් ඕකිඩ් එහෙම නැත්නම් බීම් ඕකිඩ් ලෙස හඳුනාගත හැකි මෙම ශාකය ශ්‍රී ලංකාව වැනි ට්‍රොපිකල් එහෙම නැත්නම් ඝර්මකලාපීය දේශගුණයක් සහිත රටවල පහසුවෙන් සාදාගන්න පුළුවන්. මේ ඕකිඩ් වල ඇති අලංකාර වර්ණයන් වියලි කළගුණයන්ට හොඳින් ඔරොත්තු දීමත් නිසා බොහෝ දෙනා අතර මේ ඕකිඩ් වර්ගය ඉතාම ජනප්‍රියයි. බොහෝ ඕකිඩ් වර්ග ශාක මත හටගන්නා අතර මේ ඕකිඩ් වර්ගය පොළොව මත හටගන්නා නිසා තමයි ග්‍රවුන්ඩ් ඕකිඩ් කියලා විශේෂයෙන්ම හඳුන්වන්නේ. දීප්තිමත් දම් පැහැය හෝ මැජෙන්ටා පැහැයෙන් යුතු මල් කොළ රහිත රටුවල අග පොකුරු වශයෙන් හටගන්නවා. ශාකයේ පහළ කොටසට වන්නට ඇති දිගු තීරු සහිත කොළ නිසා ඇතැම් විට ප්ලීටඩ් ලීෆ් ඕකිඩ්ස් කියලත් මේ ශාකය හඳුන්වනවා. මෙම ශාකය හොඳින් ආලෝකමත් නම් කෙලින්ම හිරු එළිය නොවැටෙන ස්ථානයක තබාගත යුතුයි. තද හිරු රැස් නිසා මේ ඕකිඩ් ශාකයේ පත්‍ර වියදී කහ පැහැවීමට ඉඩ තිබෙනවා. එසේම හොඳින් ආලෝකය නොලැබෙන්නේ නම් මල් හට ගැනීම අඩු විය හැකියි. වතුර යෙදීමේදී පසෙහි තෙතමනය තරමක් වැදෙන පරිදි පමණක් වතුර යොදන්න ඕනේ. වතුර වැඩි වේලාවක් බැඳී නොසිටින ආකාරයට පස සකස් කරගන්නත් ඕන. වැවෙන කාලයේදී දෙසතියකට වතාවක් පෝෂණ කොටස් සමසමව ඇති දියර පොහොර භාවිතා කර වඩාත් හොඳ මල් වර්ග ලබා ගන්න පුළුවන්.